යාළුවනේ ඔයාලා සෝෂල් මීඩියාවල නැත්තම් කින්ග්ඩම් ඔෆ් හෙවන් වගේ ලෝක ප්‍රසිද්ධ සිනමා පටවල දැකලා ඇති. රිදී පාට වෙස්මුහුණකින් තමන්ගේ මුළු මුහුණම වසාගෙන අශ්වයෙක් පිටේ ඉඳන් දහස් ගණන් සේනාවන් මෙහියවපු අභිමානවත් රජ කෙනෙක්ව. ඔව්, ඒ තමයි ජෙරුසලමේ 4 වෙනි බැල්ඩ්වින් රජතුමා. නැත්තම් මුළු ලෝකයේම හඳුන්වන විදිහට ද ලෙපර් කින්, කුෂ්ඨ රෝගී රජතුමා. ඔහු ගැන තියෙන කතාව නිකන් රජ කතාවක් නෙවෙයි. ඒක තමන්ගේ දරුණු ලෙඩ රෝග, ශාරීරික වේදනාවන් සහ මරණයේ අභියෝගයට ලක් කරලා තමන්ගේ මව්බිම වෙනුවෙන් අවසන් හුස්ම පොද දක්වා සටන් කරපු වීරයෙක්ගේ සැබෑ ලේඛනගත ඉතිහාසයයි. අද අපි මේ වීඩියෝ එකෙන් බලමු කවුද මේ 4 වෙනි බැල්ඩ්වින් රජතුමා කියන්නේ සහ ඔහුට වැළඳුණු ඒ දරුණු රෝගය මොකක්ද කියලා. බැල්ඩ්වින් කුමාරයා උපදින්නේ ක්‍රිස්තු වර්ෂ 1161 දී ජෙරුසලමේ. කුඩා කාලේ ඉඳන්ම ඔහු මාරම බුද්ධිමත්, ඒ වගේම දක්ෂ ළමයෙක්. හැබැයි ඔහු වයස අවුරුදු 9ක් විතර වෙනකොට ඔහුගේ ගුරුවරයා වුණු විලියම් එක පුදුම හිතන දෙයක් නිරීක්ෂණය කරනවා. බැල්ඩ්වින් කුමාරයා තමන්ගේ යාළුවෝ එක්ක සෙල්ලම් කරද්දී යාළුවෝ ඔහුගේ දකුණු අතට නියපොතු වලින් හූරනවා, කිති කවනවා. හැබැයි බැල්ඩ්වින්ට කිසිම දැනීමක් නැහැ. ඔහුට වේදනාවක් දැනෙන්නේ නැහැ. මුලින්ම හැමෝම හිතුවේ මේක කුමාරයාගේ තියෙන ඉවසීමක් කියලා. හැබැයි පස්සේ වෛද්‍යවරු පරීක්ෂා කරලා බලද්දි තමයි ලෝකයම හඬවපුයේ දරුණු ඇත්ත හෙළි වුණේ. ඒ තමයි කුමාරයාට ලාදුරු නැත්තම් ලෙප්‍රසි කියන දරුණු රෝගය වැළඳී ඇති බව. විද්‍යාත්මකව බැලුවොත් ලාදුරු රෝගය හැදෙන්නේ මයිකෝබැක්ටීරියම් ලෙප්‍රයි කියන බැක්ටීරියාව නිසා. මේ බැක්ටීරියාව මගින් මනුස්සයක්ගේ ස්නායු පද්ධතිය, පෙරිෆරල් නර්ව්ස් සම්පූර්ණයෙන්ම විනාශ කරලා දානවා. ඒ නිසයි බැල්ඩ්වින් කුමාරයාට තමන්ගේ අත්පාවල දැනීම නැති වුණේ. වෛද්‍ය විද්‍යාව දියුණු නැති ඒ අතීත යුගයේ ලාදුරු රෝගියෙක්ව සැලකුවේ සාපලත් කෙනෙක් විදිහටයි. ඌන්ව සමාජයෙන් කුන් කළා. හැබැයි බැල්ඩ්වින් කුමාරයාට වයස අවුරුදු 13 දී ඔහුගේ පියා මිය යනවා. මුළු රාජධානියම අර්බුදයකට පත් වෙනවා. රෝගය නිසා ශරීරයේ දවසින් දවස දිරාපත් වෙද්දී වයස අවුරුදු 13ක මේ අසනීප වුණු කුඩා දරුවා ජෙරුසලමේ 4 වෙනි බැල්ඩ්වින් රජතුමා විදිහට ඔටුන්න හිස පැලඳ ගන්නවා. බැල්ඩ්වින් රජතුමා බලයට පත් වෙද්දී ඉස්ලාමීය ලෝකයේ බිහිවුණු දරුණුතම සහ ශ්‍රේෂ්ඨතම සෙන්පතියා වුණු සලාඩින් ජෙරුසලම ආක්‍රමණය කරන්න බලාගෙනයි හිටියේ. සලාඩින් හිතුවේ ලාදුරු හැදිලා මැරෙන්න වැටිලා ඉන්න අවුරුදු 16ක කොල්ලෙක්ගෙන් ජෙරුසලම අල්ලගන්න එක මාරම ලේසි වැඩක් කියලා. හැබැයි බැල්ඩ්වින් රජතුමා තමන්ගේ ලෙඩේට අඬ කාමරයට වෙලා හැංගිලා ඉන්න ලෑස්තින්නේ නැහැ. ක්‍රිස්තු වර්ෂ 1177 දී සලාඩින් 30000ක මහා සේනාවක් එක්ක ජෙරුසලම ආක්‍රමණය කරන්න එනවා. ඒ වෙලාවේ බැල්ඩ්වින් රජතුමා ළඟ හිටියේ නයිට්වරු 600ක් ඇතුළු සුළු සේනාවක් විතරයි. මේ සටන ඉතිහාසයේ හැඳින්වෙන්නේ බැටල් ඔෆ් මොන්ටිගිසාඩ් කියලා. රෝගය නිසා බැල්ඩ්වින් රජතුමාගේ එක අතක් සම්පූර්ණයෙන්ම පණ නැති වෙලයි තිබුණේ. ඔහුට අශ්වයා පාලනය කරගන්න බැරි නිසා Tamanගේ එක අතක් අශ්වයාගේ පිටට තියලා ගැට ගහ ගන්නවා. අනෙක් අතින් කඩුව අරගෙන ඔහු Tamanගේ සේනාව ඉස්සරහට යනවා. සටන් බිම මැදට ගිය මේ තරුණ රජතුමා අශ්වයාගෙන් බැහැලා දෙනිබිම දන ගහලා Tamanගේ දැස් වලින් කඳුළු හලමින් දෙවියන් වහන්සේ ඉදිරියේ යාචනා කරනවා Tamanගේ රාජධානිය බේරලා දෙන්න කියලා. මේක දැකපු ඔහුගේ සේනාවට මාරම ගැම්මක් එනවා. Tamanගේ රජතුමා මැරෙන්න සමාසන්නව ඉඳලා සටන් බිමේ ඉස්සරහම ඉන්නවනම් අපිට මැරෙන්න බැරි ඇයි කියලා ඔහු සලාඩින්ගේ මහා සේනාවට කඩාවදිනවා. සිද්ධ වුණේ අදහාගත නොහැකි දෙයක්. වයස 16ක ලාදුරු වැළඳුණු රජතුමා ලෝකයේ බලවත්ම සේන්පතියා වුණු සලාඩින්ව සුණු විසුණු කරලා ඒ සටන ජයග්‍රහණය කරනවා. සලාඩින්ට සිද්ධ වෙනවා Tamanගේ ජීවිතය බේරාගෙන සටන් බිමෙන් පලා යන්න. නමුත් රෝගය නතර වුණේ නැහැ. බැක්ටීරියාව විසින් බැල්ඩ්වින්ගේ මුහුණේ සම, ඇස්පෙනීම සහ ශරීරයේ කොටස් දවසින් දවස කාදැමුවා. අවසාන කාලයේ ඔහුට ඇස්පෙනීම සම්පූර්ණයෙන්ම නැති වුණා. ඇවිදින්න බැරි වුණා. හැබැයි ඔහු මැරෙන තුරුම Tamanගේ රාජධානිය සතුරන්ට ගන්න දුන්නේ නැහැ. ඇඳ උඩ වැතිරිලා ඉඳන් පවා ඔහු අනදීම් කළා. අවසානයේ වයස අවුරුදු 24ක් වැනි ඉතාම කෙටි වයසකදී ක්‍රිස්තු වර්ෂ 1185 දී මේ අභිමානවත් රජතුමා අවසන් හුස්ම හෙළනවා. ඔහු මියගිය දවසේ ඔහුගේ සතුරන් පවා හඬා වැටුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. යාළුවනි, 4 වෙනි බැල්ඩ්වින් රජතුමාගේ කතාවින් අපිට දෙන ලොකුම ආදර්ශය මොකක්ද?
අපිට ජීවිතේ ප්‍රශ්න ඉද්දී පොඩි අසනීපයක් හැදෙද්දී අපි ජීවිතේ දාලා පලා යනවා. හැබැයි තමන්ගේ ශරීරයේම කුණු වෙලා මැරෙන්න යද්දී එකාතකින් අශ්වයෙක් පාලනය කරගෙන මහා අධිරාජ්‍යයන් දනගස්වන්න බැල්වින්ට පුළුවන් වුණා නම් ඔයාට ඔයාගේ ජීවිතයේ තියෙන පොඩි ප්‍රශ්න දනගස්වන්න බැරි වෙන්න කිසිම හේතුවක් නැහැ. ප්‍රශ්න ඉදිරියේ විස්මුහුණක් පිටුපසින් හෝ නොසලී කෙලින් සිට ගන්න. මේ වීර කතාව ඔයාගේ හිතට ලොකු ශක්තියක් දුන්න නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා කිං බෝල්ඩ්වින් කියලා පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ඉතිහාසයේ මෙවැනි නොඇසූ පට්ටම කතා දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනිම සුපිරි වීඩියෝවකින් හමුවෙමු. බොහොම ස්තුතියි. ජය වේවා.